හෙලෝ ගුඩ් මෝනිං සුබ උදෑසනක් ඕගොල්ලෝ හැමෝටම. ඔන්න අද වීඩියෝ එකකින් මම වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. අද පොඩි දෙයක් පෙන්නනවා මේ මාසෙට ඕන කරන දෙයක් ගැන. ඉතින් ඒක ඔයගොල්ලන්ට වටේවි කියලා හිතනවා. එහෙනම් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. අද මම හදන්නේ මොකක්ද? අද මම හදන්නේ ඉතින් මල් බුක්කියම තමයි. අද දම් පාටයි සුදු පාටයි මික්ස් කරලා තමයි මල් බුකිය එක හදන්නේ. මේ මල් බුකිය එකට මල් 15ක් ඇඩ් කරලා තමයි හදන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් ලොකු මල් බොකේස් වලට අඟල් 1.5 රිබන් එක. ඔන්න ඔය පෙන්නන රිබන් එකෙන් තමයි මම ලොකු බොකේස් වලට ගන්නේ. සහ පොඩි බොකේස් හදන්න තිබුණොත් මම ඒවට ගන්නේ අඟලේ රිබන් එක. ඒකෙන් තමයි මම හදන්නේ පොඩි ඒවා. දැන් ඕක හදන්නේ මම අඟල් 1.5. ඒක මට ලේසි හින්දා තමයි එහෙම හදන්නේ. සහ ඒකෙන් ඉක්මනට මට වැඩේ කරගන්න පුළුවන්. අවසානෙත් ලස්සනයි ඉතින්. ඒ හින්දා තමයි මම ලොකු බොකේස් වලට අඟල් 1.5 පාවිච්චි කරන්නේ. ඉතින් වෙනද වගේම වීඩියෝ එක ඔය මල් ටික හදන පෙති ටික හදන වීඩියෝ එක මම පොඩ්ඩයි ස්පීඩ් දානවා. ඒක ලොකු අවශ්‍යතාවයක් නැති හින්දා ඉතින් ඔයගොල්ලෝ හැමෝම මේක දන්නවනේ හදන විදිහ. ඒ හින්දා ඒක මම ස්පීඩ් දානවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් වෙනද වගේම හදන්නේ. ඔන්න තියෙනවා පොඩි අඟලේ රිබන් එකෙන් හදපු මල් බොකේ එකක්. ඕකත් ඕඩර් එකකට ආපු හදපු එකක්. මම නිකම්ම ඉතින් පෙන්නුවේ ඕක අඟලෙන් හදපු රිබන් එකේ රෝස මලක්. ওই විදිහට තමයි එන්නේ. අපි අවසානට බලමු අඟල් 1.5 රිබන් එකෙන් හදපු මල මොන වගේද කියලා. ඒකද ඕකද හොඳ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මොන එකෙන්ද ලස්සනට හැදෙන්නේ කියලා. ඉතින් මං ඔය විදිහට සුදු පාට පෙති ටිකත් හිමීට හදාගත්තා. මම සාමාන්‍යයෙන් ඔන්න ඔය රිජිෆෝම් එක තමයි යූස් කරන්නේ. පෙති මල් ටික ගහන්න යූස් කරන්නේ ඕක. රුපියල් 100ක් වෙනවා ඕක. ඊට වඩා අඩුවට තියෙද කියලා නම් මෙහෙ නම් මම දන්නේ නැහැ. තියෙද කියලා හොයන්න ඕන. මේ බොකේ එකට සමනල්ලු අනිවාර්යෙන්ම ඇඩ් කරන්න කිව්වේ. ඒ හින්දා මම කඩේට ගියාම මම පාවිච්චි කරන සමනල්ලු ඉඳියේ නැහැ. ඉතින් ඔය කේක් වලට ගාන එකක් තමයි මම ගත්තේ. ඔන්න තියෙනවා අපේ ගෙදර පොකුණේ හැදෙනවා නෙළුම් මලක්. ඒකත් ඉතින් නෙළුම් නෙවෙයි මානෙල් මලක්. ඊට පස්සේ ඔන්න මම දැන් පෙන්නන්න හදන්නේ අර මං කිව්ව එක. මේ තමයි ක්‍රිස්මස් ට්‍රී එක. ඔයගොල්ලෝ හිතන්නේ මේක කීයක් වෙයි කියලාද? මේ ක්‍රිස්මස් ට්‍රී එක උනේ පොඩි තමයි. ගොඩාක්ම පොඩි නැහැ. ඒ වුණාට මේ ක්‍රිස්මස් ට්‍රී එක උනේ රුපියල් 300යි. රුපියල් 300ට මං ගත්තේ. ඒක බලන්නකො කොච්චර ලාභද කියලා ඕන බලන්න. අඟල් 1.5 රිබන් එකෙන් හදපු බොකේ එක මේ විදිහට තමයි අවසානයේ තියෙන්නේ. ඉතින් කොහොමද ලස්සනයිද? කමෙන්ට් එකක් දාගෙන යන්න මොන වගේද කියලා. අරකද හොඳ මේකද හොඳ කියලා. ඉතින් ওই විදිහට තමයි ෆයිනල් ලුක් එක. ඉතින් වීඩියෝ එක හොඳයිද නරකද? මේ විදිහට දිගටම වීඩියෝස් ඕනේද නැද්ද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඉදිරියටත් ලස්සන වීඩියෝස් බලා ගන්න පුළුවන්. අවසානයේ මම ඔයගොල්ලන්ට පෙන්නනවා මම මල් බොකේ එක එයාට බාර දෙන විදිහ. ඉතින් එයාටම ගිහින් දුන්න මම එයාගේ අතටම. මේක එයාගේ අයියාගේ ග්‍රැජුවේෂන් එකට තමයි ඕඩර් කරේ. ඔන්න ඉතින් දාන්නෙම නැතුව වීඩියෝ එක අවසානට ආවා. ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.